ඉතින් ගුරුවරයෙක් වශයෙන් ළමයින්ට වැඩි අවශ්‍යතාවයක් තියෙන මේ වෙලාවේ රිසල්ට් එක අවුල් වෙච්ච තමන් හිතාගත්ත දැනට යන්න බැරි වෙච්ච හෝ හිතමු විදීම නරක දෙයක් සිද්ධ වෙච්ච ළමයින්ට තමයි මේ වෙලාවේ ගුරුවරයෙක්ගේ සහයෝගය නැත්නම් අපේ සහයෝගය වැඩිපුර ඕනේ. මම කියපු තමන්ට ඕන වෙච්ච දෙයට යන්න බැරි වෙච්ච පරාජිත හැඟීමකින් පිරීලා ගිහිල්ලා තියෙන එන පසුතැවීමක් තියෙන ජීවිතයේ සමහරට පළවෙනි වතාවට වැරදුනා නේද මොකද්ද මේ උනේ කියලා හරි මේ කන්ෆියුස් වෙලා ගිහිල්ලා තියෙන බය වෙලා දුකයි ඒ ඔක්කොම කලවම් වෙච්ච සමහරට මොකුත් නැති බ්ලැන්ක් වෙලා ගියපු මේ අර අමුතුම මහා මේ වෙනකන් ජීවිතේ අත්විඳලා නැති හරි භයානක මේ අත්දැකීමක් හරි භයානක හැඟීම් ජාලාවක් මැද අතරමං වෙච්ච ළමයි පිරිසකට තමයි මේ කතා කරන්නේ. හරි. එතකොට මේ ඔය මං කියපු එක අඩි වැඩි ඇතුවෙන් මේ මීටින් එක අහගෙන ඉන්න හැමෝටම ඇති. හරි. ඔයාලට දැනෙන්නේ නැති ඔයා පෙරදුනා කියලා පළවෙනි වාතාවට සමහර. ඒ කියන්නේ එහෙම කවදාවත් දිනුවා නෙවෙයි නමුත් පෙරදුනා කියලා හරියට දැනන්නේ දැන්. සමහර ඒ ලෙවල් ඊයේ වෙනකම්ම දැනන් හිටියා රිසල්ට් එක නරක වෙනවා කියලා. හැබැයි ඒක මේ විදිහට දැනෙයි කියලා දැනන් හිටියේ නෑ. එහෙම ඇති. හරි. ඒක එක මට්ටම් වල එක එක කෙනාටදී සමහර ඔගේ අනිත් පැත්ත මේ දෙමව්පියෝ හැසිරෙන විදිහ. සමහර අම්මලා දාතලා ඇති මේ බනිනවා. එහෙම ඇති. සමහරු මේ හරි වෙනදටත් වඩා ආදරෙන් කතා කරනවා. මේකත් ළමයිකට අවුල්. හරි. තවත් සමහරු මොකුත් කතාවක් නැහැ, කතා බහක් නැහැ, මේ නිකන් සද්දයක් බද්දක් නැතුව ඉන්නවා. හරි. එක එක විදි වලට හැසිරෙනවා. සමහර ඕක කලවම් වෙනවා. ඊට මොකම එක විදියක් තව වෙලාවක තව විදියක් කොහොමද? සමහර හරි නුරුස්සනා ස්වභාවයෙන් ඉන්න හැබැයි මොකුත් කියන්නේත් නැහැ, මොකුත් කියන්න බැරිකමට කටවහන් ඉන්නවා. එහෙම එක එක විදි වල හැසිරීම ඇති. හරි. ළමයි පළවෙනි කාරණාව තේරුම් ගන්න අපිට මේ වෙලාවේ එහෙම මේ ඒ හැසිරීම වලට වචනයක්වත් කියන්න එහෙම අයිතියක් නැහැ. මොකද අවුරුදු ගාණක් තිස්සේ සාමාන්‍යයෙන් ලංකාවේ ළමෙක්ව ගොඩනගන අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ඔළුවේ තියෙන ලොකුම බලාපොරොත්තු උසස් පෙළ 80%ක්ම එහෙම තමයි. හරි. ඒක මේ ලංකාවේ විදිහ හැදලා තියෙන විදිහ. ඕ ලෙවල් ශිෂ්‍යත්වය නෙවෙයි. ඒ ලෙවල් කියන්නේ ඒ ඔක්කොම එකතු කරලා ඊට වඩා ලොකු බලාපොරොත්තු කරලා තියාගෙන ඉන්න එක. එතකොට ඒ බලාපොරොත්තු මිද වැටිච්ච වෙලාවක එහෙම මිනිස්සෙකුට ඒ විදිහට හිතන එක සාධාරණයි. නිසා අනිත් පැත්තට මම අර කියපු ඔයාට දැනෙන ළමයෙකුට දැනෙන අර පරාජිත පසුතැවෙන පෙරදුනා කියලා දැනෙන මොකද්ද මේ උනේ කියලා හිතා ගන්න බැරුව අන්දමන්ද වෙලා ගියපු හැඟීමත් ඒක ඒ විදිහට එනවාම තමයි. ඒක කරන්න යන්නේ අපි මිනිස්සු වෙනස අපිට ඒක එනවා. හරි. එතකොට මේ මීටින් එක අපි කතා කරන්න යන්නේ මේ වෙලාවේ මේකට මුහුණ දෙන්නේ කොහොමද? හරි. මේ වෙලාවේ කොහොමද මුහුණ දෙන්නේ? සහ හෙට ඉඳන්. හරි. හෙට ඉඳන් කොහොමද මේ වැඩේ පටන් අරගෙන ආයෙ කරනවා නම් දැන් කරනවද නැද්ද කියන දෙගිඩියාවෙන් ඉන්න පිරිසක් කියන ඒගොල්ලන්ට මම කතා කරන්නම්. ඕගොල්ලන්ට මම කියපු එක වෙලා තියෙන්නේ. හරි. දැන් ඒකත් එක්ක ඕගොල්ලොන්ගේ ජීවිතේ එකතරක ඕගොල්ලෝ පෙරදිලා තියෙනවා. සමහර බොහෝ විට මේ වෙන්න මේක වෙන්නදී ඕගොල්ලෝ ජීවිතේ අත්විඳලා තියෙන මේ නරකම අවස්ථාව. ගොඩක් ළමයින්ට එහෙමයි. ඔයාලගේ මේ ජීවිතේට දැකලා තියෙන වැඩිපුරම මේ ඔක්කොම මහා හිතා ගන්න බැරි හැඟීම් ගොඩක් කලවම් වෙච්ච අර පසුතැවීම් උපරිම අවස්ථාව මේක වෙන්න ඇති. එහෙම එකක් හැම මිනිස්සුෙකුට තියෙනවා ජීවිතේ. කොහේ හරි තැනක තියෙනවනේ. මේක තියෙනවා අනිවාර්යෙන් තියෙනවා. හරි. එහෙම තැනක් වුණාම එහෙම තැනකට මුණ දෙද්දි මිනිස්සු එතනින් ඉස්සරහට යන පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඒක ඔස්සේ ගිහින් එහෙම මැරලා විනාශ වෙලා යනවා. මැරනවා කියලා කියන්නේ මේ ජීවේ නැති වෙනවනේ. නමුත් යාගේ ඇතුලෙන් යා මැරලා යනවා. එහෙම ගිහිල්ලා නැතන් අර ඒකත් එක්ක සම්පූර්ණ එතනින් එහාට මුළු ඔක්කොම වට ගන්න විරිස ඉන්නවා. නැත්නම් අනිත් පැත්තට ඕක මේ අවස්ථාවට පුළුවන් හැටියකට මුණ දීලා ඉතින් ඉස්සරහට මේක කරන්න පුළුවන් විදියක් සැලසුම් කරලා මේ වෙලාවේ ඉස්සරහට Tamanට කරන්න පුළුවන් හොඳම දේ කරලා ඒකත් එක්ක ඉදිරියට මොකක් කර විදියකට මේක ගොඩනගා ගන්න උත්සාහයක් ගන්න තවත් පිරිසක් ඉන්නවා. පැහැදිලිව ඔයම ಜಾති දෙකකට මේ වගේ දෙයක් මිනිස්සු කැඩෙනවා. ඒක මම කියන්න ඕනේ ඒක ඔයගොල්ලෝ දන්නවා. එහෙම මිනිස්සු මොකක් කර ප්‍රශ්නයක් වුණාම මෙතනින් ඉස්සරහට සම්පූර්ණ කැලි දෙකකට කැඩෙනවා. ඕනම ප්‍රශ්නයකට ඕකේ තියෙන ඕනම ප්‍රශ්නයකට ඔය දෙජාතියම මිනිස්සු හැදෙනවා. ඕන ප්‍රශ්නයකට වැරෙන මිනිස්සු සහ හැදෙන මිනිස්සු කියලා දෙජාතියක් හැදෙනවා. හරි. ඒතර ඔයගොල්ලෝ පළවෙනි එක තෝරගන්න ඔයාලට මොකද ඕනේ? මම මේ නිතරම මේ වගේ දෙයකට ළමයින්ට කියන එක තමයි ඔයාලට අඬන්න ඕන නම් අඬන්න. හරි. කෑ ගහලා අඬන්න ඕන නම් එහෙම අඬන්න. කෑ ගහන්න නැතුව අද නැතුව කොටයක් බදාගෙන අඬන්න ඕන නම් එහෙම අඬන්න. මොකක් කර විතර අඬන්න ඕන අඬන්න. ඔයාගේ ඔළුවේ තියෙන ප්‍රශ්නේ ලියන්න. හරිද? කොලයක් කරන් කොල පිරනකල් ලියන්න. ඊට අදරය පාඩම් කරන්න ගන්න ඕනේ නැහැ ඔයා. අද මේ පරාජය භුක්ති විඳින්න. මේකේ තියෙන අමිහිරිය කොච්චරක්ද කියන කොහාට දැනෙන්න ඉඩ දෙන්න. ඔයාව ඒකට බය කරන්න. මේක ආයෙ වෙන්න දෙන්න හොඳ නෑ කියන එක ඔළුවට දාගන්න ඒකට වෙන්න ඕන මේ දුක විඳින්න. ඒක මේ කියන්නේ. පොඩ්ඩක් අර මේක ඇතුළට කාවදින්න දෙන්න මේ අප්සෙට් එක. මේක ජීවිතේටම අමතක වෙන්න හොඳ නැති අප්සෙට් එක. හරි. මේ මිනිසුන් වරදිනවා. එහෙම වරදිනවා. ඒ වරදිද්දි ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඒ ප්‍රශ්න තමන් විසින් ඇති කරගත්ත ප්‍රශ්න ඒවට අපිම උත්තර දෙන්න ඕන. අපි හදාගත්ත ප්‍රශ්න වෙනුම් විසඳන්නේ. අපි මේවා විසඳන්න ඕන. ඒකට එනම් මේ පසුබිම හදාගන්න මේ කතා කරන්නේ. එතකොට මේ වේදනාව යන්න දෙන්න නැහැ. මේක બ્લોක් කරන්න යන්න එපා. අද රෑ දුක් විඳින්න. අද රෑ පසුතැවෙන්න. අර අඬන්න ඕන මං කියව අඬන්න. හරි. මේ ලියන්න. ඔයාට තියෙන ප්‍රශ්න ඔක්කොම ලියන්න. මොකද්ද මේ කොච්චරක්ද ඔයාට මේක දැනෙන විදිය ලියන්න. මොකද මේක ඔයාට දැනෙන්න දෙන්න. ඊළඟ අම්මලා තාත්තලා හැසිරෙන විදිය සම්බන්ධව ළමයි මේමයි අම්මලා තාත්තලා අහගෙන ඉන්නව නම් අම්මලා තාත්තලා තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේක ලංකාවේ හැම අවුරුද්දකම යම් ළමයි ප්‍රමාණයක් මේකට මුහුණ දෙනවා. මම ඊට කලිනුත් එක දවසක් ළමයින්ට කියලා ඇති මේ කතාව අපේ බැච් එකේ 2017 ලෙවල් බැච් එකේ මෙඩිකල් ෆැකල්ටි එකේ කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ අපේ අවුරුද්දේ ලංකාවේ මේ 60 මට මතක නැහැ 6 හෝ 7 වගේ අයිලන්ඩ් රෑන්ක් එකකින් එකක් ගත්ත ළමයෙක් ඉන්නවා. ෆස්ට් අයි එකේ එයාගේ රිසල්ට් එකේ මේ අයිලන්ඩ් රෑන්ක් එක 20000 ගන්න. ලංකාවේ බයෝ කරන්නේ 40000කට ආසන්න ප්‍රමාණයක් ඒක අවුරුද්දක. ඒකෙන් 20000 ගණක් මේකේ ෆස්ට් අයි රිසල්ට් එක. සෙකන්ඩ් අයි රිසල්ට් එක ඔක ආව මෙතන 8000 10000 වගේ ගන්නකොට හරියටම මේ ඉලක්කම් මතක නැහැ. මම ඕන හොයලා බලලා කියන්නම් 8000 ගණනකට මේක. තර්ඩ් අයි එකේ මේක මේ ලංකාවේ 60 ගාණක් 66 හෝ 67 වගේ රිසල්ට් එකකට අවිලා තියෙනවා. හරි. මේ වගේ ළමයි ඕන අවුරුද්දක සැලකුතු ප්‍රමාණයක් ඉන්නවා. මේ ලංකාවේ 60 ගණන් වලට ආවේ නැති වුණා.
ලංකාවේ 60 ගණක් කියන්නේ තාම විශිෂ්ට ගණේ ප්‍රතිඵලයක්. ඒ ළමයි හිටපු දිස්ත්‍රික්කේ එක හෝ දෙක. ටිකක් ඈත පළාතක ළමයි. හරි. ඒතකොට මේ එහෙම නෙවෙයි මං කියන්නේ. ඕක මේ වගේ 20000 ගණන් 10000 ගණන් වලින් පටන් අරගෙන. ඒ කියන්නේ භාගයකටත් අන්තයි ළමයි. හරි. එහෙම තැන් වලින් පටන් අරගෙන අවසානයේ මෙඩිසින් ඉන්ජිනියරින් යන ළමයි හැම අවුරුද්දකම යම් ප්‍රමාණයක් ඉන්නවා. මම නිතරම කියන දේ මගේ ෆැකල්ටි එක කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ අපේ බැච් එකේ ළමයි ඉන්නේ 190යි ලංකාවේ 195ක් වගේ ළමයි ප්‍රමාණයක් ඉන්නේ ලංකාවේ ළමයි. තව ප්‍රමාණයක් මේ අපේ ෆොරින් ස්ටුඩන්ට්ස් වල කීප එකදුනුත් ඉන්නවා. මේ 190න් ෆස්ට් අයි ළමයි ඉන්නවා සාමාන්‍යයෙන් ආසන්නව මම ප්‍රතිශතයක හරිම ඉලක්කයි කලින් මීටින් එක පෙන්වනවා ඔයගොල්ලන්ට 50%කට චුට්ටක් වැඩියෙන් ෆස්ට් අයි ළමයි ඉන්නවා. මේක ඇතුළේ ළමයි 20 ගානකින් 30කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා තර්ඩ් අයි ළමයි. මේ කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට ගන්න මේ ළමයි 190 කියන්නේ ලංකාවේ පළවෙනි 200 ඇතුළේ ඉන්න ළමයි ඔය. ඊට චුට්ටක් එහාට යන්න පුළුවන් දිස්ත්‍රික් පදනමත් එක්ක ආසන්න ලංකාවේ පළවෙනි 200 ඇතුළේ ඉන්න ළමයිට මේ ඉන්නේ. ලංකාවේ පළවෙනි 200 ඇතුළේ ඉන්න ළමයින්ගෙන් ළමයි 20ක් 30ක් විතර තර්ඩ් අයි. තර්ඩ් අයි සෙකන්ඩ් අයි නෙමෙයි. තර්ඩ් අයි. ඔය ගානෙන් මේ දැන් මේක දෙකෙන් බෙදුවම සාමාන්‍යයෙන් දැන් 20ක් 30ක් අලු කරා කියන්නේ විතරට අපි වෙනවා 70ක් 160ක් වෙනවා. මම හිතන්නේ මෙතනින් අපේ 70 ගානක් ඉන්නේ සෙකන්ඩ් අයි ළමයි. සෙකන්ඩ් අයි ළමයි 70 ගානක් ඉන්නේ. ඊටු ගාන තමයි කියන්නේ 150කට චුට්ටක් අඩු ප්‍රමාණයක් ෆස්ට් අයි ළමයි ඉන්නවා. නමුත් මේ සෙකන්ඩ් අයි තර්ඩ් අයි ගත්තම ඒ වගේම තව ප්‍රමාණයක් ඉන්නවා. මේ දෙකෙන් ගත්තම වාගෙට ඔය වගේ ප්‍රමාණයක් තමයි. මම එක දවසක් මේවල හරිම ඉලක්කයක කතා කරා. අද මම ඒවල මේ ලෑස්ති කරන ආවේ නෑ මේ ඊට වඩා වැදගත් දේවල් ගොඩක් තියෙන නිසා. කර වගේ ආසන්නව කියන්නේ 150ක් විතරම සෙකන්ඩ් අයි තර්ඩ් අයි ළමයි තමයි කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ. ඒක ලංකාවේ පොරේ 200 ඇතුලේ. ඒ කියන්නේ මොකද ෆස්ට් එකේ මොකද මේ වෙලාව තියෙන සෙකන්ඩ් එකේ තර්ඩ් එකේ අමුතු මොනවද වෙලා තියෙන්නේ මොකුත් වෙලා නෙවෙයි ඒ ළමයිට පළවෙනි පාර වැරදිලා සමහර දෙවෙනි පාරත් වැරදිලා මේ නැති වෙන්න වැරදිලා සමහර හැබැයි එකපාරක හරි ගිහිල්ලා තියෙනවා ඉතින් එතනින් ඉස්සරහට දැන් ඒගොල්ලෝ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉතින් මේ අන්තිම අවුරුදු කීපේ වැඩි කරගෙන යන්නේ තව අවුරුද්දකින් දෙකකින් ඒගොල්ලෝ ડોක්ටර්ස් මේ මෙහෙම ළමයි ලංකාවේ පළවෙනි 20000න් පටන් ගත්තා 20000 ගණනේ පටන් ගත්තා මෙතෙන් බහුතරයක් ළමයි ගත්තේ මීට වඩා හොඳයි තව හරි මොකද මේ වගේ රිසල්ට් එකක් කරන ළමයි කායසරයක් කරන්න හිතන්නේවත් නැහැ එහෙම තමයි ඒගොල්ලෝ කියන්නේ එහෙම වරදිනවා එහෙම කෙලවෙනවා හැබැයි එහෙම කෙලවෙන මිනිස්සු සමහරු අර මම කිව්වා වගේ ඒක හරි ගස්ස ගන්නවා. ආයමත් කියන්නේ මේ ප්‍රශ්න ඇති උනේ ඔයා නිසානේ. සමහර තමන්ට වළක්වන්න බැරි හේතු කාරණා නිසා ප්‍රශ්න ඇති වෙච්ච ළමයි ඇති. නමුත් බොහෝ දෙනෙක්ගේ මේකට හේතුව ඔයාම තමන්ම තමයි. තමන් කරපු කියපු දේවල් අනුව ගැලපෙන රිසල්ට් තමයි ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් අයට එහෙමයි. සමහර අදාහ ගන්න බැරි දේවල් වෙලා තියෙනවා. සමහර කලාතුරකින් ප්‍රශ්න පත්‍ර බලද්දි වැරදිලා ඒ වගේ බඩ වෙච්ච අවස්ථා තියෙන පුළුවන්. නමුත් ගොඩක් අයට මම මේ කියන කතාව පොදුයි. ඒතර මේ තියෙන ප්‍රශ්න ඔක්කොම ඔයා තමයි ඇති කරන්නේ. ඒතර ඔයාව ඇති කරපු ප්‍රශ්න ඔයාම තමයි විසඳන්න ඕනේ. කවුරුත් විසඳන්නේ නැහැ. ඔයගොල්ලෝ දැන් පොඩි ළමයිනුත් නෙවෙයි. ඔයගොල්ලෝ වැඩි හිටියෝ ඔයාලා වැඩි හිටියෝ කියන එක දැන් වෙනදටත් වඩා දැන් දැනෙනවා ඇති. මොකද මේක තමයි ඔයාට මේ ජීවිතේ වැරදුනා වගේ එකක් දැනෙන්නේ. ඒක මාර අමාරු එකක්. විශේෂයෙන් ඊට කලින් කවදාවත් එහෙම එකක් දැනලා නැති ළමයි ගොඩක් අය ඉන්නේ. මේක තමයි ඔයාලගේ ඉස්සරහම සම්පූර්ණ නිකන් මේක මත තීරණය වෙනවා වගේ අකට තීරණවනේ. දැන් මොකද කරන්නේ කියලා හිතෙනවා. මොකද මේ වෙනකන් ඔයාට මොකක් කරනවාම කවුරු හරි හිටියා ඒක මොනවා හරි කරලා දෙන්න බොහෝ විට. දැන් මේක වුණා දැන් මොකද මං කරන්නේ ඉස්සර. හරි ප්‍රශ්නේ සම්පූර්ණ ඔක්කොම බ්ලැන්ක් වෙලා යනවා. අනාගතේ. ලොකු ප්‍රශ්නයක් නේ. ඒක වඩා මුණු දෙන පළවෙනි පාර වෙන්නදී මේක. ඉතින් ඒක හරි අමාරුයි ඔයාට. ඒක ඕයිට වඩා ඔක අමාරුයි. ඔයා ඕක දිහා බලාගෙන ඉන්න අම්මට තාත්තට. ඇත්තටම ඔයාගෙන හොයලා බලන මිනිස්සු. ඕක මාර ආතල් ඔයාගෙන බොරුවට හොයලා බලන මිනිස්සුන්ට. ඔය සමහර නෑදෑයෝ ඉන්නේ. හැම පවුලටම පොදු නෑ නමුත් ගොඩක් පවුල් එහෙම ඉන්නවා. තමයි යාළුවෝ වගේ ඉන්න අය ඉන්නවා. හරි. දෙතුන් පාර කෝල් කර එක එකම පවුලේ 3-4 දෙනා කතා කරලා රිසල්ට් එක. මේ හැමෝම දැනගෙන අර අවුල් කියලා දන්න නිසා ඒක චුට්ටක් තව මේ ආය අහන්න ආස. එහෙම තියෙනවා. මේ මේවල ඇත්ත නැත්නම් ඔයගොල්ලෝ දන්නවා. හරි. හරිම සෞතු කතා සමහර මේ පොඩි තමයි මේ ඇවිල්ලා තියෙන පැය කීපෙට ළමයින්ට අහන්න වෙන්නේ. එතන මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ ඔය සෞතු කතා එහෙමම සදාකාලිකව වළංගු වෙලා තියෙන ඉඩ අරිනවා. ඔව් කියලා ඒවට අම්මට තාත්තට ඕනේ නේද ඉතින් කියලා ඉන්න එහෙම ඉඩ දෙනවා. ඒවට උත්තරයක් දෙන්නේ නැද්ද? ඔයාගේ වාට නැති වුණත් ඔයාගේ අම්මට තාත්තට ඒවට උත්තරයක් දෙන්න පසුබිම හදලා දෙන්නේ නැද්ද? ඒගොල්ලෝ මේ භුක්ති විඳින අනිත් පැත්ත හරවලා නෑ මම මේක වෙනස් කරලා පෙන්නවා කියලා එහෙම පෙන්වන්න ඕනකමක් නැද්ද? මේ වෙලාවේ අම්මලා තාත්තලා හෝ කිසිම ඔයාගෙන ඇත්තටම හොයලා බලන මිනිස්සෙක් හැසිරෙන විදිය මොකක් වුණත් ඔයාට ඒ සම්බන්ධව වචනයක්වත් කියන්න බෑ. මම ළමයිවට චෝදනා කරන්නේ නමුත් ඔයා ඇත්ත මේ තත්ත්වය තේරුම් ගන්න ඕනේ. එහෙම හැසිරෙන ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒගොල්ලෝ ඕගොල්ලෝ වෙනුවෙන් නොවිදුනා දුක් ඉඳලා තියෙනවා. ලංකාවේ අම්මලා තාත්තලා එහෙමයි. මාර කට්ටක් කාලා. විශේෂයෙන් මේ කාලේ ඒ වෙනදාට වඩා මාර පීඩනයකින් ඉන්නේ. ඉතින් ඕගොල්ලොත් එහෙමයි ඒගොල්ලොත් එහෙමයි. හරි. ඒ දෙගොල්ලෝ ගැන අන්‍යෝන්‍ය අවබෝධයකින් මෙතන වැඩ කරන්න ඕනේ. මෙහෙම වෙනස්කම් කරන ළමයි ඉන්නවා කියන අම්මලා තාත්තලා තේරුම් ගන්න ඕනේ. ඒ වගේ අම්මලා තාත්තලා යම් කිසි විදිහකට මේ අනුමත කරන්න බැරි විදිහකට හැසිරෙනවා නම් එහෙම අනුමත කරන්න බැරි විදිහක් කියලා එකක් නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. මොකද මේගොල්ලන්ට ඒක මාර අවුල්. ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ඔයාලා හදපු විදිහ තමයි වාට වඩා ඒගොල්ලන්ට තමයි මතක. මාර කියලා වදින කතන්දර ඇති ගොඩක්. සයිඩ් අමතරව මේ කාලේ පුදුම අමාරුවකින් යනවා. ඒතර ආයෙ පාරක් ඔයා මේක කරලා තව අවුරුද්දක් මේක පරක් වෙනවා කියන ඒගොල්ලන්ට තව අවුරුද්දක බරක් ඔයා මේ දෙන්නේ. හරි. ඒකත් ඒගොල්ලෝ විඳින්න ඕන. තමයි ඒගොල්ලෝ ඒක විඳින්න ලෑස්ති. හැබැයි ඒගොල්ලන්ට හරි දුකයි ඒ කියන්නේ. සෝ ඔයාට මේ වෙලා තියෙන දේ යාර බලා ගන්න බෑ. එහෙම තියෙන එක එක ප්‍රශ්න තියෙන. එක එක දෙමෝපිය එක එක විදිහට දකින්න. හරි. ඒවත් එක්ක මිනිස්සු ඇසිරෙන්නේ මේ වෙලාවට ඉමෝෂන්ස් යටතේ වැඩ කරන්න යාර. හැඟීම් වලට අනුව වැඩ කරන්න. එහෙම වැඩ කරද්දී මිනිස්සු කරන දේවල් සම්බන්ධව ඒගොල්ලන්ට ඒ වෙලාව අවබෝධ නැහැ. පස්සේ යාලා මේක න ආය හිතලා පසුතැවෙනවා. ඒක විදිහ සමහරට පරක්කු වෙරේ සමහරට ඒ වෙලාවට බලකන්න බැරි ඩැමේජ් එකක් වුණත් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා අම්මලා තාත්තලා තමයි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මම කියන්නේ නැහැ කාටවත් දුක් නොවී ඉන්න එහෙම වෙන්න බෑ. මේ වගේ වෙලාවක ඒක හරි බරපතල විදිහට බලපානවා. නමුත් පුළුවන් තරම් මෙතනින් ඉස්සරහට දැන් වෙන්න ඕන දේ වෙන්න පුළුවන් දේ වෙලා ඉවරයි. මොකක් හරි එක වෙලා ඉවරයි. දැන් ඒක අපිට වෙච්ච දේ වෙනස් කරන්න බෑ. ඉස්සරහට අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් උපරිම හොඳ විදිහට වෙනස් කරන්න පසුව දැන් ඉඳන් හදා ගන්න ඕනේ.
දැන් අර හැංගීම් වලට පහළ වෙන එක චුට්ටකට නවත්තලා ඒක අද රැයින් ඉවර කරමු. අද රැය වෙනකම් වෙලාව තියෙනවා. අද රැය 12 හෙට උදේ වෙනකොට වෙලාව තියෙනවා. හැබැයි හෙට ඉඳන් හැංගීම් කියන එක චුට්ටකට පැත්තකින් තියලා ඔයාට මේ බුද්ධිමත්ව හිතලා බුද්ධිමත්ව තීරණ අරගෙන ඉස්සර දවස් ටික වැඩ කරන්න වෙනවා. ඒකට මේ අර කිව්වා වගේ අමල දාතරක හැසිරීම මොන විදිහ වුණත් ඔයාට ඒක පිළි අරගෙන වැඩ කරන්න වෙනවා. මොකද මේක මේ ඔයා ඇති කරපු ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මේ ප්‍රශ්නට උත්තර දෙන්න ඕන. අර මං කිව්වා වගේ වෙන අය කියන එක කතන්දර වලට උත්තර දෙන්න ඕන. ළඟදී මේකට උත්තර දෙන්න chance එකක් හම්බ වෙනවා. මේක තමයි තත්ත්වය. ඕගොල්ලෝ දැන් මේ වෙලාවේ මූණ දීලා ඉන්න දේ මේක. හැබැයි මතක තියාගන්න මේ දේවල් කරන මිනිස්සු මේ වගේ දේවල් වෙනස්කම් කරන ළමයි හැම අවුරුද්දකම මේ වගේ ලොකු වෙනස්කම් කරන ළමයි වුණා 10 15 දෙනෙක් ඉන්නවා. මේ ඔයාලා මොකද කරන්නේ? අද මොනවද කරන්නේ? හෙට මොනවද කරන්නේ? මේකෙන් ගැලවෙන්නේ කොහොමද? වේදනාවෙන් ගැලවෙන්නේ කොහොමද? පළවෙනි එක අද මේ වේදනාවෙන් ගැලවෙන්න උත්සාහ කරන්න එපා. අද මේක මේ වේදනාවක් විදිහට මුක්ති අද අඬන්න අද ලියන්න වාගේ හිතට දැනෙන ඔක්කොම ටික ලියන්න. ඊට පස්සේ යතර පොඩ්ඩක් කල්පනා කරන්න ඔයාට මොකද්ද වෙන්න ඕනේ කියලා. හරි. ඔයාට මොකද්ද වෙන්න ඕනේ? ෆස්ට් ළමයෙක් වෙන්න පුළුවන්, සෙකන්ඩ් ළමයෙක් වෙන්න පුළුවන්. මොකද්ද ඔයාට වෙන්න ඕනේ? හා ඔයා ගැන ඕන මිනිස්සෙක් Tamanට Taman ගැන ලොකුවට තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි ටික කාලයක් යනකොට Taman හිතාගෙන ඉන්නේවා එහෙම ඒ විදිහට වෙන්නේ නැති වුනහම අපිට අපි ගැන පොඩ්ඩක් අර සැක හිතෙන්න පටන් ගන්නවා. මට බැයිද මන්දා. ඒ වගේ ඉන්න පටන් ගන්නවා. හරි. ඒ වුණාම අන්තිමට මේ ළමයින් තමයි ඒ ගොල්ලන් Taman ගැන තියෙන විශ්වාස කන්ෆිඩන්ස් එක නැතිලා කියලා ළමයි විනාශ වෙලා යනවා. හරි. ආයෙ ටිකක් මුලට එන්න ළමයි. ආයෙ අපි ජීවිතේ පොඩ්ඩක් රීසෙට් කරගමු. සම්පූර්ණ ජීවිතේම රීසෙට් කරගමු. මෙතන ඉඳන් අලුතෙන් පටන් ගමු. හරි. අද මැරෙමු. හෙට ඉඳන් අලුතෙන් උපදිලා පටන් ගමු. මම මේ කියන්නේ මේ රිසල්ට්ස් කෙලවිලා ගිහිල්ලා ඉන්න ළමයින්ට. හරි. අපි අදින් එක කැලක් ඉවර කරමු. මේ අපේ සම්පූර්ණ ජීවිතේම එක පාර්ට් එකක් අදින් අපි ඉවර කරමු. එක පරිච්ඡේදයක් ඉවරයි. කවදර දවසක වාගේ ජීවිතේ කතාව වාට කවදර මොකක් හරි දැනක කියන්න හම්බ වෙනවා නම් මේක කියන්න. වා ජීවිතේ එක පරිච්ඡේදයක් මෙන්න මේ දැන් ඉවර කරා. ඊට පහුවෙනිද දැන් ඔයා ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් ගත්තා. ඒක වෙන වෙනස් එකක්. ඒකෙන් තමයි ඔයා මේ ගමන ආවේ කියලා කවදර දවසක කියන්න පුළුවන් විදිහට මේක වෙනස් කරමු. මේක ටර්නින් පොයින්ට් එකක් කරගමු. ඕන මිනිස්සුෙකුට තියෙන ටර්නින් පොයින්ට් එකක්. ඕනම සාර්ථක මිනිස්සුගේ ජීවිත කතාවේ මේ තැනක් තියෙනවා. මේ වාගේ තැන කරගන්න අදහසයි. ඕම කියන සමාන විතර බෑ කිය. බෑ කියලා විතර මේක කරන්න යන්න එපා. ඒකෙන් බෑ කියලා දෙන මිනිස්සු බෑ තමයි කොහොමද ඒගොල්ලන්. මේ පටන් ගද්දිම තමයි බෑ කියලා හිතලා නවතලා දානවා නම් උත්සාහයක්වත් ගන්න නැත්තම් උත්සාහ කරලා නරකක් වෙන්න බෑනේ ළමයි. ඔය උත්සාහ කරා කියලා කොහොමද නරකක් වෙන්නේ? ඉතින් පළවෙනි දේ මේක මේ කරන්න පුළුවන් කියන ගොළුවට දාගන්න. කරන්න ඕන ඌමනාව තියාගන්න. ඊට පස්සේ මේ කරන විදිය කතා කරන්න. හරි. તો අලුත් කැලලා පටන් ගන්න. අලුත් ජීවිතයක් පටන් ගන්න යන්නේ. ඒක හිත පටන් ගන්න. අද තාම ඔයා මේ පරණ ජීවිතේ අන්තිම අමාරුම කැලේ ඔයා මේ ඉන්නේ. හරි. ඒක ජීවිතේ පටන් ගන්න එක තමයි ඒක ලේසි වෙන්නේ නැහැ. හැබැයි අපි ඒක කරන්න ඕනේ. ඒක කරන්න තමයි හදන්නේ. හරි. එතකොට අර මම කිව්වා වගේ මේ වෙච්ච දේ ලියන්න. ඔයාට මේ හිතේ තියෙන ඔක්කොම ටික ලියලා දාන්න. අර මම කිව්වා වගේ මෙසේජ් එක ටයිප් කරලා නැත්නම් යාළුවෙකුට කියන්න. හරි. Facebook අයින් කරලා දාන්න. අනමනම් ඔයාට ඉන්පුට් එන එක අයින් කළා දාන්න. දැන් ඔයා පොඩ්ඩක් අයිසොලේට් වෙන්න වෙන් වෙන්න පොඩ්ඩක්. අනිත් දේවල් වලින් ඈත් වෙන්න චුට්ටක්. හරි Facebook අයින් කළා දාන්න. ටීවී වල නිවුස් අනමනම් බලන්න යන්න එපා. හොයන්න යන්න එපා. මොකද වෙලා තියෙන අර යාළුවාගේ කොහොමද මේ යාළුවාගේ මොකුත් හොයන්න යන්න එපා. ඔයාගේ තව හිතාවුල් යන එක වෙන්නේ. ස්ටේටස් අනමනම් බලන්න එපා. මේ කියන්නේ මම කියන්නේ සාර්ථක මිනිස්සු සාර්ථකකම සමරන්න ඕන. ඒකේ වැරද්දක් නැහැ. නමුත් ඔයාගේ ඔළුව අවුල් කරගන්න තු තියා ගන්නත් ඕන. ඉතින් ඔක්කොම Facebook අනමනම් අයින් කළා දාන්න. WhatsApp වල උනත් අනවශ්‍ය notifications ඔක්කොම block කරලා මේ notification block කරලා දාන්න. නැත්නම් mute කරලා දාන්න. මේ Telegram එකේ තෝරන නැති group ඔක්කොම mute කරලා දාන්න. ඔයා පොඩ්ඩක් වෙන් වෙන්න. තමන්ගේ කියලා වෙලාවක් ගන්න. ඒ වෙලාවක් අරගෙන චුට්ටක් තනියම පුළුවන් නම් වතුර එකක් අරගෙන මේ තියාගෙන වතුර එකක් බීලා පොඩ්ඩක් මේ හුස්ම අරගෙන පොඩ්ඩක් මේකෙන් සංසුන් වෙන්න. දැන් ඔළුව කලබල වෙලා නැති උපරිම කලබල වෙලා තියෙන මෙලෝදියක් හිතාගෙන බැරුණේ. චුට්ටක් සංසුන් පොඩ්ඩක් සැහැල්ලු වෙන්න. සැහැල්ලුලා පොඩ්ඩක් ඔක්කොම අමතක කරලා දාලා පොඩ්ඩක් කල්පනා කරන්න මොකද උනේ කියලා. ඔයා පොඩි කාලේ ඉඳන් ඇවිල්ලා ඔයා මොන දේවල්ද කරේ? ඔයා A level වලට මොනවද කොහොමද වැඩ කරේ? O level වලට ඔයා මොකද උනේ? O level වලින් පස්සේ A level කාලේ ඔයා මොනවද කරේ? අන්තිමට ඔයාට A level රිසල්ට් එක මෙන්න මෙහෙම වුණා කියලා පොඩ්ඩක් කල්පනා කරලා හිමීර මතක් කරලා බලන්න. ඒ මතක් කරද්දී ඔයාට තේරෙයි මේ ගිය අවුරුද්දේ රිසල්ට් එක මෙහෙම වෙන්න ඔයා අතින් වෙච්ච වැරදි. ඒ වැරදි ටික ලියන්න. 1 2 3 කිය අංක දද්දා ලියන්න. ඒ වැරදි ටික. හරි. වැරදි ඔක්කොම ලියන්න. මෙන්න මේ වැරදි නිසා තමයි මට මේ පාර රිසල්ට් එක මෙහෙම වෙන්න ඇත්තේ. චූටි මෙතන කොනක් තමයි ලියන්න. කියලා බලන්න ඒ වගේ ඔයාලට නැති කරන්න පුළුවන් දේවල් මොනවද? ඒවා සමහර දේවල් නැති මේ කියන්නේ වැරදි කියදී හේතු ඔක්කොම ලියන්න. හැබැයි හේතු කියන්න යන්න එපා. තමන්න මොකක්ද දැන් මේ ඕගොල්ලන්ගේ මේ වෙලාවේ බලන්න වෙලා තියෙන දේ හැමෝම හොඳ රිසල්ට්ස් තියෙන ඒවා සමරනවා ස්ක්‍රීන්ෂොට් ගහලා දානවා ගන්න අනමන ඔක්කොම තියෙනවා. අර රිසල්ට් එක කෙලවෙච්ච එක දිහා බලන්න එකෙක්වත් නැහැ නේ. ළඟම ඉන්න උන් නැහැ නේ සමහරට බලන්න. අහන්නේ අහන්න දිහා කතා බහ කරන්න මොකුත් නැහැ. ළමයි කැමති නැහැ අහනවට වෙලාවකට කොහමරි හොයලා බලන්න නැහැ. හොයලා බලන්න කියන පුළුවන් නම් හොයලා බලන්න අර තව හිත රිද්දන්න බලාපොරොත්තු වෙනවා ගොඩක් වෙලාවට කරන්නේ. ඒ මොකද ඇත්තටම වැඩ වෙන්නේ. ගොඩක් තැන්වල. ගොඩක් පවුල් එහෙමයි වෙන්නේ. හරි. අර අම්මා තාත්තා තුළ බොහොම කීප දෙනෙක් විතරයි මේක මේ ඇත්තටම මේ වේදනාව විඳ ගන්න මුක්ති විඳින්න ඒක බෙදා ගන්න කියලා ඉන්නේ. හරි. ළමයි වුණාට ඒක කරන්න බයයි. මොකද ඊට වඩා අනිත් පැත්තට කියලා එයාලා බයයි. ඒ කියන්නේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ගොඩාක් ප්‍රශ්න තියෙනවා මේක. හරි. ඉතින් ඒක මේ අරගොල්ලෝ කියන ඔයාලට ගොඩාක් කට්ටිය ඉන්නවා. ඕගොල්ලන්ට වැරදුනේ ඇයි? ඔයාලට ඒ වෙලාවේ විභාගයේ එක එක විදිහවලට කල් යනවා කිව්වා නෑ කිව්වා ආයෙ කල් යනවා කිව්වා ආයෙ නෑ කිව්වා එහෙම වුණාද? නැත්නම් කොවිඩ් ආවද ඔන්ලයින් දෙක නැති මොකුත් අහන්නේ නැහැ නේ කවුරු. ඔයාලා හේතු කියන්නවත් chance නැහැ නේද? හේතු කියන්න යන්නත් එපා. මොකක් හරි බැරුණා මේක බැරුණා ඒක එච්චරයි. කවුරුත් ඔයා කියන හේතු අහන්න බලාගෙන නැහැ. හේතු කියනවා කවුරුත් ගණන් ගන්න 75කට ගණන් ගන්න. හේතු කියන්න යන්න එපා. හේතු කියන මිනිස්සෙක් වෙන්න එපා. ඊළඟ පාර හේතු කියන්න නැති වෙන මේක ඉවරක් කළා දාලා පෙන්නන්න. ඔයාලා මේ කරන්න පුළුවන් කියන එක කරලා පෙන්නන જાති මිනිස්සෙක්. ඒ වෙනුවෙන් පොඩි කාලයක් වඩා බලන් ඉන්න වෙයි. කමන්නේ ඒක ගන්න. අර හේතු කියලා චාටර් කරනකොට මේක 1000න් සම්පතක්. ඔය ඊළඟ chance එක ගන්න. ගන්න නැතුව නිකන් අතහැරලා දාන්න එපා. මෙහෙමයි ඔයාට යන්න වෙන පසුබිමක් තියෙනවා ඒක කරන්න මම උසස් පෙළ විභාගේ කරන්නේ නැහැ කියන දිරෙන ළමයින් මම කතා කරන්නේ නැහැ. මේ කතා කරන ආයසරයක් මේක කරනවා හෝ කරනවාද කියන දෙගිඩියන් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඉන්න ළමයි.
ආයෙ කොහොමද සයික කරන්න නැති ළමයෙක් ගැන මේ වෙලාවේ කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ එයාට වෙන ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා. ඒක හොඳයි. නමුත් ඒ තීරණය නම් තමන් ඉන්නේ එයාට නෙවෙයි මේ මීටින් එක. මම මේ කතා කරන්නේ ඊළඟ පාර කරනවා කියන තීරණේ ඉන්න ළමයින්ට. එතකොට ඇයි වට වැරදුනේ කියන එක හෝ වාට තියෙන හේතු ටික ලියන්න බෑ කාටවත් මේක කියන්න එපා. ඒවා ඒ ටික තියාගන්න. ඒකට මේ වගේ වාට වළක්වන්න බැරි දේවල් තියෙනවා නම් වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා ඒවා අයින් කරලා දාන්න. වෙනස් කරන්න බැරි දේවල් ගැන හිතලා වැඩක් නැහැ නේද? වෙනස් කරන්න බැරි හේතු තියෙනවා නම් ඔයා ටික අයින් කරලා දාන්න කපලා දාන්න. වෙනස් කරන්න පුළුවන් හේතු ටික ගන්න. ඒව එක එක වෙනස් කරන විදිහ හිතන්න. වාට වැරුණේ ගිය අවුරුද්දේ Facebook කරනවා මේ අවුරුද්දේ Facebook එක සම්පූර්ණ ඩිලීට් කරනවා. විවාහ කරනවා Facebook දාගන්නවත් නැහැ. ටීවී සීරීස් බලව ෆිල්ම් බලපල හිටියා ඔය දවස් පිටින් නාස්ති කරගත්තා නම් මේ අවුරුද්දේ එක ටීවී සීරීස් එකක් බලන්න විභාග වෙනකම් තාම මොනවා නිසාද මේක බැරි වෙන්නේ හේතු වෙන්නේ ඔක්කොම ටික ලියන්න. ලියලා එකින් නැති කරන විදිහට ඒ ඉස්සරහින් ලියන්න. නැති කරන්න බැරි වෙනස් කරන්න බැරිව කපලා දාන්න. ඒවා ගැන හිතලා වැඩක් නැහැ. පුළුවන් දේවල් ටික වෙනස් කරන්න. හරි. ඒ විදිහට බලන්න. ඒක එකක්. ඒතර අද කරන්න ඕන ඕගොල්ලෝ මේ මොනවද Tamanට වැරදුනේ කියලා බලන්න. ඒ වැරදිච්ච වෙනස් කරන විදිහ හිතන්න. අද අනිත් එක අනිවාර්යෙන් අදරේ කාමරය අස් කරන්න. තමන් වැඩ කරන තැන අස් කරන්න. අදරේ හෙරෝදී නෙවෙයි අදරේ එක අස් කරන්න. අස් කරලා පුළුවන් අදරේ ටිකක් කලින් නිදා ගන්න. සාමාන්‍ය වෙනද පාන්දර 1 2 වෙනකන් හැරලා ඉන්නවනේ නිකන් බුරුට මෙල වැඩ නැතුව කාලේ නාස්ති කර කර ටිකක් කලින් නිදා ගන්න. හෙට උදේම හැරෙන්න. හෙට උදේම හැරෙන්න. 5ට විතර පුළුවන් එහෙම හැරෙන්න. නැත්නම් 5මාර 6ට වගේවත් අඩුම ගන්න හැරෙන්න. හෙට පන්ති තියෙනවා නම් ඉතින් එතනින් එහාට කොහොමත් ඒ සාමාන්‍ය දවසේ දිරන්නේ. නමුත් පන්ති නැති ළමයෙක් නම් හෙට ටික උදේන් හැරෙන්න. හරි. පන්ති තිබ්බත් කමන්නේ වෙනතර ටිකක් කලින් හැරෙන්න. කලින් හැරලා චුට්ටක් ආයෙසර කල්පනා කරලා බලන්න අද වෙච්ච දේ මම හෙට කරන්න ඕනේ දේ කියන්න ඕනේ. අද වෙච්ච දේ කල්පනා කරලා බලන්න. તો ආට තීරේවා මහා ඒක එන පසුතැවීමක එන අමුතුෙක් ඉන්නේ. ඒකත් එක වැඩ කරන්න හරි අමාරුයි. හැබැයි මේ වෙලාවේ තමයි වැඩ කරන්න ඕනේ. මොකද රිසර්ච් ඇවිල්ලා ඒ තියෙන ළඟම කාලේ ඔයා හොඳට වැඩ කරා කියන්නේ. දවසකට පැය 15 16 ලෙවල් එකට වැඩ කරා කියන්නේ. හරි. එහෙම කරාම මේක අමාරුම කාලේ වැඩිපුරම වැඩ කරන්නේ. දැන් ඔයාට ඊළඟ සයි එකක් කරන්න ළමයකට වැඩ කරන්න අමාරුම මේ එන සතිය. එන සති දෙක. ඒ කාලේ පුළුවන් උපරිම කට කාලේ ඔයා කොහොම හරි උපරිම වැඩ කරොත් ඔයාට ෂුවර් එකක් එන්න පටන් ගන්නවා අම්මට සිරි පුළුවන් වගේ කරන්න කියලා. ඒ මම වැඩ කරනවා කියලා පොඩි එකක් එන්න පටන් ගන්නවා. ඒකෙන් ඔයා ඊළඟට තව වැඩ කරනවා. මේක තමයි වෙන්න ඕනේ. මොකද ඔයාට මේක අල්ලන් ඉන්න ලොකු කාලයක් නැහැ. කෙටි කාලයක් තියෙන හැබැයි උපරිමයේ දෙන්න ඕනේ. ආන්නේ සොස් වෙනවා මේක ඇවරේජ් වශයෙන් අර ඒ ලෙවල් කරන කාල සීමාව ගත්තොත් එයා දවසකට වැඩ කරන ඇවරේජ් විදිහට පැය 3යි. ඔක තමයි ලංකාවේ ළමයි වැඩ කරන ඇවරේජ් විදිහ. හරි. ළමයි මේ පැය 3 ගානේ මම මේක මේ වෙනම ගණන් හදලා ඉලක්කනුත් එක්ක ඔයගලන්ට කියන්නම්. ඔක පැය 3 ගානේ ළමෙක් දවස් 300කට වැඩ අවුරුද්දක් වැඩ කරා කියන්නකො. අවුරුද්දක් පැය 3 ගානේ වැඩි කරොත් ඔයාට එනවා පැය සේරම 1095ක්. පැය 1095ක් වඩ වැඩ කරනවා. මිනිස් පැය මෙච්චරක් වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ එහෙම නැතුව දැන් ඉදිරි කාලේ සාමාන්‍ය ළම අපිට දෙනවා දවසකට පැය 24ක්. මේ සතරින් සාමාන්‍යයෙන් පැය 5ක් නිදාගත්ත කියන්නකො. තව පැය 3ක් විතර ඔයාට කන්න බොන්න මේ මොන හරි දේවල් වලට වැය වුණා කියලා කියන්නකො. හරි. ඒතර ඔයාට ওই ටික අයින් කරලා සාමාන්‍ය පැය 16ක් වගේ ඉතුරුයි. දැන් දවසකට පැය 16ක් වැඩ කරන්න පුළුවන්ද ළමයෙකුට? එහෙම කරන ළමයි ඉන්නවා. ඒ ලෙවල් වල අන්තිම මාස 3-4 එහෙම කරන ළමයි ගොඩක් ඉන්නවා. ඒ මහා රිසල්ට්ස් පෙරලි කරන්නේ ඊ වගේ අය තමයි. සාමාන්‍යයෙන් අන්තිම කාලේ අන්තිම මාසෙම නම් පැය 17 18 ලෙවල් එකට පාව ළමයි යනවා. එහෙනම් පැය 3යි 4යි නිදාගන්නේ. එහෙම අර කන්නේ බොන්නේ කියලා වෙන වෙලාවක් නැහැ. තමයි අම්මලා තාත්තලා කියලා හවාගෙන එහෙම වැඩ කරන්නේ. පැය 15 16 සීමාවට මං කියන්නේ දැන් මේක කරන්න කියලා ගන්න ළමයෙක් අනිවාර්යෙන් යා යුතුම තමයි. ඒ කියන්නේ හැබැයි මෙහෙමයි. පළවෙනි සතියේ දෙවෙනි සතියේ ඔක කරන්න බෑ ළමයි. මොකද එකක් ඔයාලා හින පීඩනයකින් නිසා අනිත් එක ඔයාලා මෙච්චර කල් හරියට වැඩ කරන්නේ නැතුව ඇඟවල් හොර වෙලා තියෙන්නේ. තියෙන මාස 3 හෝ 4 හරි කීයරි හම්බෙන කාල සීමාව තුළ ඔයා විසින් ඇති කරපු මහා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔයාටම උත්තර දෙන්න වෙනවා. ඔයා මේවට උත්තර හොයන්න ඕනේ. මේ ප්‍රවාහ ඇති කරපු ප්‍රශ්න ඔයා විසඳන්න ඕනේ. ඕගොල්ලෝ පොඩි ළමයි නෙමෙයි. ඔයාලා ඇති කරගන්න ප්‍රශ්න ඕගොල්ලෝ විසින් ඇති කරගන්නා ඔයාලා අත්පත් කරගන්නා පරාජයන් වෙන කවුරුත් ඇවිල්ලා ජයග්‍රහණය කරවලා දෙන්නේ නැහැ. ඔයා ඕන එක දිනවන්න. ඒ ගොඩක් මිනිස්සු එහෙම ඒකට යන්නෙත් නැහැ. ඒකට උත්සාහ කරන එක මිනිහ ඒක තැනකින් පෙරදෙලා ඉතින් ඉවර වෙනවා. ආයෙ ගමන ගැන හිතන්නේවත් නැහැ. ඉතින් පෙරදුන එක ඔස්සේ කරන්න පුළුවන් දෙයක් ඔන්න ඔය කරගෙන ඉන්න තීරණය කරන්නේ. නමුත් සමහර මිනිස්සු ඉන්නවා ඒක එහෙම නැතුව මේක නෑ මේක මම වෙනස් කරනවා කියලා වෙනස කරන්න පටන් ගන්නවා. සමහර වෙනස ගන්න පටන් ගන්න ටික දවසකින් නවත්තලා නිකන් එනවා. සමහර වෙනස කරනවා. ඕනම ප්‍රශ්නයක මේ මම කියපු තුන්වෙනි ආකාරයට කියලා කියන වෙනස කරන්න පටන් ගන්න ඒ වෙනස කරලා අන්තිමේට තමන් හිතන්නේ නැති තමන් හිතුවා. නමුත් අනිත් අය හීනකින්ව හිතන්නේ නැති විදිහේ ජයග්‍රහණ වලට මිනිස්සු ඉන්නවා. ඒක ඕන තරක ඉන්නවා. ඒක හැම අවුරුද්දකම වෙන දෙයක්. හැම අවුරුද්දකම දකින්න දෙයක්. ඒක ඕගොල්ලෝ තමන් ඒ වගේ මිනිස්සෙක් වෙනවද නැත්නම් අර මැද තියෙන ජාති ක්‍රම මොකක් කරේ කරනවද කියලා තීරණය කරන්න ඕනේ.